තමන්ගේ බිරිඳව ඝාතනය කරලා බිරිඳගේ සිරුර උණු වතුරෙන් තම්බලා විනාශ කරපු මනෝ විකෘතික සැමියෙක් ගැන තමයි අද අපි කතා කරන්නේ. මේ අවුරුද්දේ ජනවාරි මාසේ 14 වෙනිදා ඉන්දියාවේ සංක්‍රාන්ති උත්සව දවස්. ඉතින් එදා උදේම ගුරුමූර්ති එයාගේ දරුවෝ දෙන්නව ගිහිල්ලා එයාගේ නංගිලාගේ ගෙදරින් දාලා මාධවිත් එක්ක තමන්ගේ ගෙදර එනවා. දවස් දෙකක් බොහොම සාමාන්‍ය විදිහට ගෙවුණා. හරියටම ජනවාරි මාසේ 16 වෙනිදා මාධවී ගුරුමූර්තිගෙන් අහනවා මම අම්මලාගේ ගෙදර ගිහිල්ලා ඉන්නද කියලා. ඉතින් මේකට ටිකක් කේන්ති ගියපු ගුරුමූර්ති මාධවිත් එක්ක රණ්ඩුවක් පටන් ගන්නවා. බහින් බස්වීමකින් ආරම්භ වෙච්ච මේ රණ්ඩුව ගුරුමූර්තිගේ කේන්තිය නිසා ඝාතනයක් දක්වා දුරදිග යනවා. ගුරුමූර්ති මාධවීගේ ගෙල සිර කරලා ඝාතනය කරනවා. ඊට පස්සේ මාධවීගේ සිරුරට මොකද්ද කරන්න කියලා හරිම සියුම් විදිහට කල්පනා කරනවා. ඊට පස්සේ ඔහු මුලින්ම කරන්නේ හොඳට කැපෙන ආයුධයක් අරගෙන මාධවීගේ සිරුර කොටස් වලට වෙන් කරන එක. මේ කොටස් වලින් එක කොටසක් අරගෙන හොඳට උණු වතුරෙන් තම්බ ගන්නවා. ඊට පස්සේ මාංශ සහ අස්ථි කොටස් ටික වෙන් කරගෙන මාංශ කොටස් ටික කොමඩ් එකට දාලා ෆ්ලෂ් කරනවා. අස්ථි කොටස් ටික දූවිලි වෙනකන් කුඩු කරගන්නවා. ඒ කරලා ඉතුරු කොටස් වලින් ටිකක් අරගෙන එක ගෑස් උඳනට දාලා හොඳට පුලුස්සනවා. ඒ කොටස් ටිකත් එතනින් ඉවර කරලා අන්තිමට ඉතුරු කොටස් ටික මල්ලකට දාලා අරගෙන ළඟ තිබුණු වැවකට වීසි කරනවා. ඊට පස්සේ පැය ගාණක් මුළු ගෙදරම ඩිටර්ජන්ට් දාලා ඇසිඩ් දාලා නොයෙකුත් පිරිසිදු කාරක දාලා සම්පූර්ණයෙන්ම පිරිසිදු කරපු ගුරුමූර්ති හරිම සාමාන්‍ය විදියට ගෙදරින් එළියට යනවා. ඊට දවස් දෙකකට පස්සේ මාධවීගේ අම්මා සුබම්ම සහ ගුරුමූර්ති දෙන්නම ගිහිල්ලා පොලිසියේ කම්ප්ලේන් එකක් දානවා මාධවී අතුරුදහන් වෙලා ඇයව කොන්ටැක්ට් කරගන්න බැහැ කියලා. ඒ වෙලාවේ ගුරුමූර්ති කියන්නේ මාත් එක්ක පුංචි රණ්ඩුවක් වෙලා ඇය ගෙදරින් ගියා කියලා. කොහොම වුණත් ක්‍රියාත්මක වෙච්ච පොලිස් නිලධාරීන් සාක්ෂි කීපයක් මගින් ගුරුමූර්තිවත් අත්අඩංගුවට ගන්නවා. ප්‍රධාන සාක්ෂිය වුණේ CCTV ෆුටේජ් වලින් මාධවී ගෙදරින් එළියට ගියපු අවස්ථාවක් දැක ගන්නට හම්බ වෙච්ච නැති එක. ඉතින් ඊට පස්සේ ඊට අමතරව ගෙදරින් කෙස් ගස් ෆින්ගර්ප්‍රින්ට්ස් මේ වගේ නොයෙකුත් දේවල් එක්ක ගුරුමූර්ති සැකකාරයෙක් විදිහට අත්අඩංගුවට ගන්නවා. ඊට පස්සේ තමන් කරපු ඝාතනය ගැන පාපොච්චාරණය කරපු ගුරුමූර්ති මේ වෙනකොට රක්ෂිත බන්ධනාගාරගත වෙලා ඉන්නවා. තවමත් මේ නඩුව ක්‍රියාත්මක වෙමින් තමයි පවතින්නේ. මේ වගේ true crime stories ගැන දැනගන්න කැමති නම් මාව follow කරලා තියාගන්න. මේ වීඩියෝ එකට කැමති නම් like එකක්, comment එකක් දාන්න. තවත් කෙනෙක්ට වීඩියෝ එක බලන්න share කරන්න.